අපි කතා කරන්නේ දිවිලෝහ පටියේ ක්‍රියාකාරීත්වය ගැන. ඔබට පේනවා දැන් මම හයි කරලා තියෙනවා මෙතන බල්බයක්, බැටරියක්, දිවිලෝහ පටියක්. එතකොට මේ බල්බේ ඉඳලා එන වයර් එක රැහැන සම්බන්ධ වෙලා තියෙනවා බැටරියේ ඍණාග්‍රයට, ධනාග්‍රයෙන් එළියට එලා මේක දිගේ ඇවිල්ලා දිවිලෝහ පටියට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට දැන් මේ දිවිලෝහ පටියෙන් මෙතෙන්ට එනකම් විදුලිය එනවා. හැබැයි මේ දෙක ස්පර්ශ වෙන්නේ නැති හින්දා මේ හරහා යන්නේ නැහැ. එතකොට මේ පැත්තෙන් බල්බේ මේ පැත්තෙන් ගන්න වයර් එක මේ පැත්තට සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි බලමු දිවිලෝහ පටිය රත් කරලා තාපය ලැබලා දීලා මේකේ ක්‍රියාකාරීත්වය. දැන් පේනවා මම දිවිලෝහ පටිය මැදින් රත් කරනවා. ඔබට පැහැදිලි බල්බය දැල්ුණා. ඒ කියන්නේ පරිපථයේ සම්බන්ධන. මෙතනින් මේ දිවිලෝහ පටිය නැමෙන උඩ පැත්තට. ඒ කියන්නේ පිත්තල පැත්තට නැමෙනවා. ඇලුමිනියම් පැත්ත යට පැත්තෙන් තියෙන. උඩ පිත්තල පැත්ත. එහෙනම් වැඩියෙන් ප්‍රසාරණය වෙන්නේ ඇලුමිනියම්. පිත්තල අඩුවෙන්. අඩුවෙන් ප්‍රසාරණය වෙන පැත්තට තමයි නැමෙන්නේ. නැවත බලන්න. දැන් ආපහු මුල් තත්ත්වයටපත් වෙනවා. තේරෙනවද? ආපහු රත් කරනවා. තාපය ලබා දෙනවා. තේරෙනවද? මෙන්න මේ ක්‍රියාවලිය තමයි අයන් එකේ සිද්ධ වෙන්නේ. අපිට අවශ්‍ය නම් මෙතන විදුලි සීනුවක් හයි කරගන්න පුළුවන් යමක් රත් වෙනකොට ක්‍රියාත්මක වීම සඳහා. හරි, ආයිබෝන්.